ඉතින් වෙනදා වගේම සුබ දවසක් කියලා පිළිගන්න උදාහරණයක් එක්ක තියෙන අලුත්ම එපිසෝඩ් එකකට. ඉතින් යාළුවනේ ඔයත් Facebook පාවිච්චි කරනවා නම් ඔයාටත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවද? ඉතින් ඔයා Facebook එකට ගියාට මෙන්න මේ වගේ වීඩියෝස්, ෆොටෝස් ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට Facebook එකේ පෙන්වන්න නැතුව ගියාද? හරි. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ ට්‍රික්ස් එක හදාගන්න හැටි. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මෙන්න මේ වගේ සේෆ් මොඩ් එකලා තියෙනවා නම් හරියටම කොහොමද මම මේක හදාගන්නේ කියලා මෙන්න මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් ඔයා දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ වලට මග ඇරෙන්න පුළුවන්. ඉතින් එහා පැත්තේ notification bell icon එක all press දාලා තියාගන්න. ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. හරි යාළුවනේ. ඉතින් ඔයා කරන්න ඕන ඔයාගේ Facebook app එක මේ විදිහට open කරගන්න. ඉතින් එහෙම open කරගත්තට පස්සේ ඔයාගේ Facebook account එකත් මෙන්න මේ වගේ photos videos පෙන්වන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ Facebook account එකත් මෙන්න මේ විදිහට basic mode on වෙලා ඇති. ඉතින් මම අද මේ basic mode off කරගන්න විදිහ තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේකෙදී ඔයාලට කිසිම වීඩියෝ එකක්වත් කිසිම ෆොටෝ එකක්වත් රීල්ස් වීඩියෝ එකක්වත් කිසිම දෙයක් මේකේ ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් මම මේක අයින් කරගන්න හැටි මම කියන්නම්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩ දම්පාට බාර් එකක් තියෙනවා. ඉතින් එතන ඔයාලට දකුණු පැත්තේ මෙන්න මේ switch mode කියලා එකක් තියෙනවා. ඉතින් මේ switch mode කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ dialog box එකක් එනවා. ඉතින් එතනින් ඔයාලට use data කියලා මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් එනවා. ඉතින් මේ use data කියන එක අපි මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නවා. ඉතින් මෙන්න මේ user data කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාගේ Facebook එකේ reels videos photos හැමදේම මෙතනින් පෙන්නනවා. ඉතින් තාම ඔයාගේ Facebook එකේ මෙතන safe basic mode එක off වෙලා නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් switch mode කියලා උඩ කළු පාට බාර් එකක් තියෙනවා. ඉතින් මම මේක අයින් කරගන්න හැටි ඔයාලට මම කියන්නම්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ වම් අත පැත්තේ මෙන්න මේ සයිඩ් එකේ තියෙන ප්‍රශ්නාර්ථ ලකුණක්. ඉතින් මේ ප්‍රශ්නාර්ථ ලකුණ උඩ ඔයා එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් මෙහෙම ක්ලික් කරගත්තට පස්සේ යාළුවනේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. ඉතින් එතනින් පස්සේ ඔයා කරන්න ඕන මේ දකුණු පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් settings icon එක. ඉතින් මේ settings icon එක උඩ ඔයා එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ options දෙකකට අරගෙන යනවා. ඉතින් මෙතන options දෙකෙන් මෙන්න මේ පළවෙනි option එක ඔයා තෝරගන්න. ඉතින් මෙතන පළවෙනි option එක මම උඩ ක්ලික් කරනවා. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙතනින් මේ උඩ තියෙන opt out කියන එකට මේ ක්ලික් කරගන්න. ඉතින් මේ පළවෙනි option එක ක්ලික් කරගන්න. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙතනින් back වෙන්න. ඉතින් එහෙම back වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි උඩ තිබ්බ switch mode කියන tab එක මෙතනින් අයින් වුණා. ඉතින් ඔයා මෙන්න මේ විදිහට Facebook app එක මේ විදිහට open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ message එකක් આવොත් ඔයා මෙන්න මේක continue කියන button එක click කරන්න යන්න එපා. එහෙම continue කියන button එක click කරත් ඔයාට මෙන්න මේ settings එක හදා ගන්න වෙන්නේ නැහැ. ඉතින් නැවතත් මෙන්න මේ වගේම තමයි ඔයාලට පෙන්වන්නේ. හරි යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ Facebook app එකේ මෙන්න මේ basic mode එක මෙන්න මේ විදිහට තමයි off කරගන්න. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඊළඟ ගමන් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන එක ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.